අපි WordPress install කරාට පස්සේ post ලබා ගන්නට ඊට පස්සේ website එකේ වෙනස්කම් සිදු කර ගන්නට අපිට WordPress වල dashboard එකට යන්නට සිද්ධ වෙනවා. මෙතනදී අපිට WordPress වල dashboard ලබා ගන්නට පුළුවන්. මෙතන අපි දැනට local server එකක් නිසා local host ඊට පස්සේ අපේ folder එකේ name එක ඊට පස්සේ මෙතන wp-login කියන page එකට අපිට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන username එක මම admin කියලා ලබා දෙනවා. password එක මම ලබා දුන්නු password එක මෙතනදී ලබා දෙනවා. හරි. ඊට පස්සේ login කියන බටන් එක ක්ලික් කරලා log වෙනවා. හරි. මේ තියෙන්නේ WordPress වල dashboard එකයි. අපි මේ dashboard එකේ කොටස් ටික මේ පාඩමෙන් ඉගෙන ගනිමු. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති ඉහළින්ම මෙතන WordPress අපේ website එකේ නම පෙන්නනවා. අපිට මෙතනදී ක්ලික් කරලා website එක බලන්නට පුළුවන්. ඒ වගේම මෙතනදී බටන් එකක් තියෙනවා comments වලට. ඊට පස්සේ new ගිහිල්ලා මෙතනදී post media links page user click කරලා අපිට අලුතින් post එකක් එහෙම නැත්නම් media file එකක් link එකක් page එකක් user කෙනෙක් create කර ගන්නට පුළුවන්. ඊට පස්සේ මේ පැත්තේ log වෙලා ඉන්න user ගේ name එක පෙන්නනවා. මෙතනදී profile එකට කෙලින්ම යන්නට පුළුවන් log out වෙන්නට පුළුවන්. මෙතන log out button එක click කරලා ඒ වගේම අපි අලුතින් WordPress install කරපු නිසා මෙතන welcome to the your new WordPress site කියලා අවිල්ලා තියෙනවා. අපිට මේ dismiss කියන button එක click කරලා ඒක ඉවත් කරලා දාන්නට පුළුවන්. හරි. මේ site එකෙන් පේනවා ඔයගොල්ලන්ට categorize කරලා තියෙනවා විවිධ commands categorize කරලා තියෙනවා. අපි ඉදිරියේදී ඒවා කතා කරමු. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති right now කියලා short link කීපයක් ලබා දීලා තියෙනවා. මෙතන contain එකේ post කීයක් තියෙනවද කියලා පෙන්නනවා. ඊට පස්සේ page කීයක් තියෙනවද කියලා පෙන්නනවා. ඊට පස්සේ categories කීයක් තියෙනවද? ඊට පස්සේ අපේ website එකට භාවිතා කරලා තියෙන tags කීයක් තියෙනවද කියලා මෙතනදී පෙන්නනවා. ඊට පස්සේ discussion කොටසින් comments කීයක් තියෙනවද? approve කර comments මෙතන පෙන්නනවා. ඊට පස්සේ pending comments ඊට පස්සේ spam comments මෙතන පෙන්නනවා. ඊට පහලින් ඔයගලන්ට පේනවා ඇති මෙතන theme එකේ name පෙන්නනවා. theme පිළිබඳව අපි ඉදිරියේදී කතා කරනවා. ඊට පස්සේ මෙතන widgets කීයක් තියෙනවද කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතන message එකක් දෙනවා search engine block කියලා. මොකද අපි WordPress installation එකේදී search engine block කියන ටික එක දාලා තිබුණේ. හරි. ඊට පස්සේ මෙතන recent comments කියලා තව කොටසක පෙන්නනවා අපේ comments අලුතින්ම ආපු comments. ඊට පස්සේ incoming links කියන කොටසින් මේ website එක link කරලා තියෙන අනිත් website මෙතනදී පෙන්නනවා. ඊට පස්සේ තවත් එකක් මෙතනදී plugins තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන quick press කියන කොටසින් අලුතින් post එකක් ලබා ගන්නට පුළුවන්. මෙතන ඉක්මනට post එකක් ලබා ගන්නට පුළුවන් අපිට මෙතන post ගිහිල්ලා add new යනවට වඩා මෙතනින් ඉක්මනට post එකක් ලබා ගන්නට පුළුවන්. මෙතන title එක ඊට පස්සේ contain එක ඊට පස්සේ tag එක අපිට ලබා දෙන්නට පමණයි තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන ලබා ගන්න post එක save කර ගන්නට පුළුවන්. එහෙම නැත්නම් details ලබා දුන්නේවා reset කරන්නට පුළුවන්. post එක හරිනම් මෙතනදී publish කරන්නට පුළුවන්. ඊට පස්සේ මෙතන recent draft කියලා අපි මීට කලින් save කර post තියෙනවා නම් මෙතනදී පහළට පෙන්නනවා. හරි. ඊට පස්සේ පහලින් මේ විදිහට WordPress news ඊට පස්සේ blog news ඒ වගේම මෙතන අලුතින් ආපු plugins දේවල් පෙන්නනවා. මෙතන internet connect වෙලා තියෙනවා නම් මෙතන පහළට විස්තර පෙන්නනවා. නමුත් මම මෙතනදී internet disconnect කරලා තියෙන නිසා කිසිම link එකක් පෙන්වන්නේ නැහැ. හරි. අපිට මේ dashboard එකේ පෙන්නන මේ tabs වෙනස් කර ගන්නට පුළුවන්. මේ විදිහට click කරලා drag කරලා අවශ්‍ය තැනකට දාලා මේකේ place වෙනස් කර ගන්නට පුළුවන්. ඒ වගේම අපිට මේවා මේ විදිහට click කරලා හකුලලා දාන්නට පුළුවන්. ඒ වගේම නැවත සැරයක් click කරලා මේක show කර ගන්නට පුළුවන්. ඒ වගේම මෙතන screen option ගිහිල්ලා අපිට මොනවද මේ dashboard එකේ පෙන්වන්නට ඕනේ tabs කියලා select කර ගන්නට පුළුවන්. උදාහරණයක් විදිහට plugins කියන ටික එක ඉවත් කරොත් පහළට ගිහිල්ලා බැලුවොත් මෙතන තිබුණු plugins කියන tab එක ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපිට recent draft ඕන නම් ඉවත් කරලා දාන්නට පුළුවන් මෙතනින්. ඕගලන්ට පේනවා ඇති ඉවත් වෙලා ගියා. නැවත ලබා ගන්නට ඕන නම් මෙතන ටික එක දැම්මහම නැවතත් ඒ අදාළ tabs මෙතනින් අපිට show කර ගන්නට පුළුවන්. ඒ වගේම මේ side එකේ මෙතන button එක click කරලා මේ menu ටික hide කරලා දාන්නට පුළුවන්. නැවත show කර ගන්නට ඕන නම් මෙතන click කරලා show කර ගන්නට පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මෙතන side එකේ categorize කරලා තියෙන dashboard එකේ home update post කොටසේ all post add new categories tag ඒ විදිහට අපිට categorize කරලා දීලා තියෙනවා. ඒ වගේම මෙතනින් අපිට අදාළ කොටසට යන්නට පුළුවන්. මේ කොටස් පිළිබඳව ඔයගලන්ට ඉදිරියේදී දීර්ඝව ඉගෙන ගන්නට පුළුවන්.